සුබ දවසක් හැමෝටම YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් ගොඩක් දවසකින් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා coffee soap එකක් හදාගන්න විදිය. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට මේක හරියටම හදාගන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ කොෆී සෝෆ් එක හදාගන්න අපිට අවශ්‍ය වෙනවා මේ වගේ මෝල්ඩ් එකක්. ඉතින් හැමෝගාම මේ වගේ සෝප් මෝල්ඩ් එකක් නැති හින්දා ඔයාලට පුළුවන් සාමාන්‍ය යකඩ මේ වගේ පොඩි රවුම් භාජනයක් හරි නැත්නම් ඇස්ට්‍රා කප් එකක් හරි පාවිච්චි කරන්න මේ මෝල්ඩ් එක වෙනුවට. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ වගේ බේබි සෝප් එකක්. ඒක ඔයාලා පොඩි කෑලි වලට කපා ගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක නෙමෙයි හරියටම සෝප් එකක් හදාගන්න ප්‍රොසෙස් එක. ඒ වුණාට ඔයාලට මම ගෙදරදී සම පැහැපත් කරගන්න පුළුවන් සෝප් එකක් හදාගන්න විදිහ තමයි මේ කියලා දෙන්න හදන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට මේ බේබි සෝප් එක වෙනුවට ග්ලිසරින් සෝප් බේස් එක පාවිච්චි කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට හරිම විදියට හදාගන්න පුළුවන්. ඉතින් හැමෝ ගාවම ග්ලිසරින් සෝප් බේස් නැති හින්දා මම හිතුවා ඔයාලට මේ විදිහට කියලා දෙන්න. සෝප් එක කෑලි වලට පොඩි කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ ඩබල් බොයිල් ක්‍රමයට රත් කරගන්න. ඊට පස්සේ ඒක රත් වෙනකොට තමයි අපි වතුර චුට්ටක් දාලා ඒක දිය කරගන්න. ටික වෙලාවක් යනවා මේ සෝප් එක හොඳට දිය වෙන්න. දිය වුණාට පස්සේ කෝපි කුඩු තේ හැඳි දෙකකුයි කස්තුරික හා සාමාන්‍යයෙන් තේ හැඳි කාලක වගේ ප්‍රමාණයක් දාලා මම මේක හොඳට මිශ්‍ර කරගන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලට මේකට කස්තුරි කහ විතරක් නෙමේ කුකුම් පොතු ඒ වගේම වැල්මතට පවුඩර් ඒ වගේ ආයුර්වේදික් පවුඩර්ස් එකතු කරගන්න පුළුවන්. මම මේකට කඩල පිටි ටිකකුත් එකතු කරගන්නවා. සාමාන්‍ය මේ කඩල පිටි නම් තේ හැන්දක් වගේ තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගත්තට පස්සේ ලිප ඕෆ් කරලා මේක අර හොඳට දිය වුණා කියලා තේරුණාට පස්සේ ඔයාලා මේක ලිපෙන් බා ගන්න ඕනේ. මගේ සෝප් එක චුට්ටක් දිය වෙලා මදි නිසා මම ආයෙත් වතුර ටිකක් එකතු කරගත්තේ. අර සෝප් එක දිය වුණාම තමයි අපි දාගත්තු ආයුර්වේදික් පවුඩර්ස් ටික හොඳට දිය වෙලා මේ සෝප් එකට හොඳට මිශ්‍ර වෙන්නේ. ඒ නිසා තමයි මම ආයෙත් වතුර එකතු කරගත්තේ. ඊට පස්සේ මේ වගේ මෝල්ඩ් එකට මම එකතු කරගන්නවා රස්නෙම්ම. ඉතින් ඔයාලත් ඉක්මනින්ම රස්නෙම්ම මේ මෝල්ඩ් එකට එකතු කරගන්න. ඔයාලා අර කිව්වා වගේ ඇස්ට්‍රා කප් එකක් හරි පාවිච්චි කරන්න මේක හදාගන්න. ඊට පස්සේ සාමාන්‍ය මේක එහෙට මෙහෙට හොලවන්නේ නැතුව පැය දෙක තුනක් ඒ විදිහටම තියලා තියන්න. මේක හොඳට නිමුණාට පස්සේ මෝල්ඩ් එකෙන් ගලව ගන්න පුළුවන්. ඔයාට මේ සෝප් එක මුහුණේ සහ ඇඟේ දෙකෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් අපේ සම හොඳට ස්ක්‍රබ් වෙනවා. ඒ වගේම තමයි සමේ තියෙන පැල්ලම් මේ වගේ දේවල් නැති කරලා සම පැහැපත් කරගන්න උදව් වෙනවා.